ඉනා බහ වෙලා හිටියට කී දෙනෙකුගේ පපුවල් ඇතුලේ මොන තරම් ගින්දර ඇද්ද? ඉන්දරක් කියන්නේ සයිමන් අයියා හෙට වෙනකම් මං ඉන්නේ පිච්චි. ඒ කියන්නේ දවස පන්න ගන්නද? දවස පන්න ගන්න නෙමෙයි මං හිතන් ඉන්න දෙන්න සුදුර පැන්නුවොත් කල්ලමයි. මං හිතන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඇති. ඔව් ඉතින් විභාගේ පාස් කරගන්නකම් දුක තමයි. මේ විභාගේ ප්‍රතිඵල වාසනාව උඩ තමයි. ඒක නම් ඇත්ත. දැන් කාලේ දක්ෂයෙක්ට තනක් නැහැනේ. හැබැයි මේ දෙන්න දක්ෂයි විශ්වාසයි කියලා විමලදාස කිව්වා. විමලදාස කොහොමද දන්නේ ওই තරම් හොඳට විස්තර? විමලදාස කොයි කාලේද දාස්රේ කරන්නේ? හැබැයි මං හිතුවේ මේ වාදියට ආවෙන් පස්සේ කියලා ආස්තරි. පිස්සු කතා කරනවා. ඌ පොඩි කාලේ ඉඳලා මුත්තල කිරිකිතල ගැන උනත් කියන්න දන්නවනේ. ඔව් ඉතින් එහෙම කෙනෙක් ආශ්‍රය කරන එකත් හිතට පොඩි සැහැල්ලුවක් නේ. සැහැල්ලුවක් තමයි සුදුර පන්න ගත්තොත්. නැත්තම් බරක්. අය වෙන්න එපා වින්ත මාතේ දෙයියන්ගේ පිටෙන් පණි. ඕනියම් තමයි ඉතින් අපිට ඉන්නේ. ඕනියම්ගේ පිටෙන් තමයි මෙතෙන් ආවේ. නැත්තයි તો දෙන්නවත් දාගන්න හම්බ වෙන්නේ නැහැ. ගෝනිය? මේ කවුද? ඕනියම් කියන්නේ අපේ දෙයියෝ. අපේ දෙයියෝ. දෙයියෝ? ගෝනියම්ද හෝනියම්ද? මේ ගෝනියම් කියලා දෙවි කෙනෙක් ගැන අපි අහලා නැහැ. මේ හෝනියම් කියලා දෙවි කෙනෙක් ගැන නම් අහලා තියෙනවා. ඕනියම් නෙමෙයි ගෝනියම්. ඒ කියන්නේ මම කල්පනා කළේ මගේ ජීවිතේට මම අහලා නැහැ ඔහොම දෙවි කෙනෙක්. ගෝනියම්. හැබැයි ඉතින් කියන්න බෑ තිතුන් කොටේ දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නේ ඉතින් අපි හැම නමක්ම දන්නවනේ. සයිමන් අයලා ආලා නැතකොට මුළු ගමම දන්නවා. ඒ උත්තරමයා ළඟට ගිහිල්ලා රුපියල් 10ක් දුන්නාම දෙනවා අතීතයේ අමතක වෙන බෙහෙත. ඊට පස්සේ කරදර ඔක්කොම ඉවරයි. යකෝ අපි දෙවිගොල්ලන්ට රුපියල් 50 100 පඳුරු කොච්චරක් කියලා ගැට ගහලා ඇද්ද? කෝ ඒත් අපිට සන්තෝෂයෙන් ඉන්න කිසිම උපකාරයක් ලැබිලා නැහැනේ. පොල් කොච්චරක් කියලා ගහලා ඇද්ද? පොල් ගාලා හරියන්නේ නැහැ. වදින්නේ නැහැ. ඒ වින්සන් මහත්තයෝ. මුඩේ පැත්ත නොග අනිත් පැත්ත ගැහුවාම යස අපූට වදිනවනේ. ගල් ගහන තරම් සනීපට වදින්නේ නැහැ ග්‍රාමසේක මහත්තයා. පව් සිද්ධ වෙන කතා කියන්න එපා වින්ත මහත්තයා. දෙයියන්ට කවුද ගල් ගහන්නේ? තමසලා කියන දෙවිගොල්ලන්ට ගල් ගහන්නේ නැතුවට මම කියන දේව ළඟට ගියාම ගහන්න තියන්නේ ගල්මයි. කරදර වලින් නිදහස් වෙනවද? ඉඩාර නිදහස් වෙනවා. පහුදා ප්‍රතිඵල අනුව තමයි. සවුත් උනොත් කරදර ඩබල් වෙනවා. වින්ත මහත්තයා මොනවද දොඩනවද මන් දන්නේ නැහැ. මට පේන්නේ දැනුත් අඩියක් ගහලා. ඔව් දන්නේ නැද්ද? මම යනවා මට බඩගිනි. ඒක නෙවෙයි වින්ස මහත්තයා මට මතක නැතුව ගියා. මොන පත්තරේ දැම්මේ? ඉංග්‍රීසි පත්තරේ. ඉංග්‍රීසි පත්තරයක මොන එකකට දැම්මද? මම කිව්වේ ඉරිදා සිංහල පත්තරේ දාන්න කියලානේ. සිංහල පත්තරෝ දාලා වැදගත් මිනිස්සු ගෙන්න ගන්න බෑ සබනේ යා. අනේ මන්ද වින්සර් මහත්තයා. ඔය ඉංග්‍රීසි පත්තරවල දාලා වැදගත් උගත් මිනිස්සු ඒ විදිහ මේ වාඩිය බූරු ඇඳක බුදිය ගන්න. උගත් වැදගත් මිනිස්සු සඳලු තල වලින් බිමට බහින්නේ මේ වගේ කාලෙකට. සැප යහනා වලින් බූරු ඇඳවල වලට එන්නේ මේ කාලේ. වැදගත් උගත් මිනිස්සු කියන්නේ මහා බුද්ධියක් තියෙන මිනිස්සුනේ සබනේ යා. අනේ වන්දන්නේ. මගේ සල්ලි ටිකටත් තට්ටු වුණාද කියලා. බය වෙන්න එපා. පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගියාන් පස්සේ අනිද්දා ඉඳලා පොලිමේයි මෙහාට. කොටින්ම කියන්නේ ඉන්ටර්විව් එක මේ සයිමන්ට තනියම කරගන්න බැරි නම් මට කියන්න මාත් දෙන්න. කවන්නේ මොන වුණා මාත්‍යා පත්තර කෑල්ල කපාගෙන එන්නකෝ. ඉංග්‍රීසි පත්තරේ වුණත් කවන්නේ මට ඔය කපල දොරේවත් අල්ලව ගන්න. රුපියල් 800ක් පොඩිද ග්‍රාමසේක මහත්තයා. රයිට් ඕකේ. එහෙනම් අපි ගියා. එන්න. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්